අයිබෝවන් ඔබ සියලු දෙනාට අද මේ කොහෙද අපි ඔයාලව එක්ක යන්න සූදානම් වෙන්නේ. මේ තමයි චූටි කාලේ අපි ඊටාම ආදරයෙන් වැළඳගත්ත අපේ හීන මේ රූපරාමු අතරේ හිර කරපු ඒ ආදරණීය කතා පුවතට පණ දුන්නු ස්ථානය. අපි ඇවිල්ලා ඉන්නේ හොබිටන් මූවි සෙට් එකට. ඇත්තටම පුදුමාකාර හැඟීමක් දැනෙන දවසක්. අපි චූටි තිරේ රූපරාමු දිහා බලාගෙන ඒව රස වින්දා. අද ඒව හැබෑවටම හැබෑවක් කරගන්න ඒවා අපි සජීවීව අත්දකින්න යන දවසක්. ඉතින් පළවෙනියටම අපි අපේ ටිකට් පත ප්‍රින්ට් ටිකට් පතක් විදිහට අපේ අතට ගන්න ඕනේ. මොකද හේතුව මෙතන අපි රැගෙන යන්න පැමිණෙන ඒ බස්වලට අපේ ටිකට් පත අපි පෙන්වන්න ඕනේ, දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒක පළවෙනියටම print කරගන්න ඕන අපේ ටිකට් පත මෙතන තියෙන ටිකට් කවුන්ටර් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට 9 8:00 8:45 10 වගේ කාලයන් සඳහන් කරලා පෝලිං දැස්සලා තියෙනවා. ඉතින් ඒවට අදාළ කාලයට අදාළව අපි සූදානම්ව හිටපුවාම මෙන්න මේ විදිහට එයාලා අපිව බස් එකට නංගගෙන මේ හොබිටන් ගම්මානය බලන්න අරගෙන යනවා. ඉතින් එයාලා අපිව තමාදරෙන් මෙන්න මේ විදිහට තමයි පිළිගත්තේ. Team, are you excited to go see Hobbiton? Much better. Alright team, now my name is Mackenzie. I scanned your tickets. I'm also going to be your tour guide for today. මේ හොබිටන් පිහිටලා තියෙන්නේ නවසීලන්තයේ නෝත් අයිලන්ඩ් එකේ වයිකටෝ ප්‍රදේශයේ මටමටා නගරේ. ඕක්ලන්ඩ් වලින් ඉඳන් ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 165ක් 170ක් වගේ තියෙනවා. කියන්නේ පැය දෙක දෙකමාරක ගමනක්. ඊට පස්සේ හැමිල්ටන් වල ඉඳන් කිලෝමීටර් 60ක් වගේ, රොටෝරුවා වල ඉඳන් කිලෝමීටර් 70ක් වගේ තියෙනවා. ඉතින් මේ ස්ථානයට ආවට පස්සේ අපිට කුඩ තියලා තියෙනවා, කුඩ තියපු ස්ථානයක් තියෙනවා. මේ ඉස්සරහම් පේන පාරෙන් টয়ලට් එක තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ශරීර අවශ්‍යතා ඉෂ්ට කරගෙනම මේ ගමනට සූදානම් වෙන එක හොඳයි. වැස්සනම් කුඩයකුත් අරගෙන. ඉතින් දැන් අපි ඇතුල් වෙන්න හදන්නේ මෙන්න මේ හොබිටන් ගම්මානයට. මාර්ගය කියන්නේ සහ ගමන පැහැදිලි කරන්නේ අපිත් එක්ක එකතු වෙනවා. එයා තමයි මේ විස්තර කිරීම හරි ලස්සනට සිද්ධ කරන්නේ. ඉතින් ආයෙත් අර චූටි කාලේ දැක්ක ඒ රූපරාම අපි ඉස්සරහා මැවෙනකොට ඒක පුදුමාකාර හැඟීමක්. ඒක විස්තර කරගත හැකි හැඟීමක්. අර ඈතින්ම පේන්නේ බිල්බෝගේ ගෙදර. අපි එතෙන්වත් යනවා. ඉතින් දැන් මේ ගමනේ අපි ඉදිරියට යන ගමන් මේකේ තියෙන රසමුසු තැන් ඊටාම සුන්දරව අපි කතා කරමු. මේ සුන්දරත්වය බලන ගමන්ම. ඉතින් මේකේ සාමාන්‍යයෙන් එන්න පුළුවන් කාල විදිහට සැප්තැම්බර් නොවැම්බර් වසන්ත කාලේ මල් පිපෙන කාලේ આવොත් ඊටාම ලස්සනයි. ඒ වගේම දෙසැම්බර් පෙබරවාරි උණුසුම් කාලේ. ඉතින් ඒක ඇත්තටම මට ඒක ගැන අත්දැකීමක් නැහැ. ඉතින් මාර්තු මැයි ඒක සරත් සමය, ඒ කියන්නේ ඕටම් කලර්ස් තියෙන කාලය ඊටාම ලස්සනයි. ඉතින් රූපරාමු වලටත් ඊටාම ලස්සන කාලයක්. ඉතින් අපි ආවේ මෙන්න මේ මාර්තු මැයි කාලේ. ඉතින් මේකේ හොබිටන් නිවාස 44කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම 1999 දී සෙට් එක ඉදි කරලා පළමු චිත්‍රපටය අවසන් වුණාට පස්සේ මේකේ තිබ්බ ගොඩක් කොටස් ගලවලා අයින් කරලා තියෙනවා. පස්සේ ආයෙත් The Hobbit චිත්‍රපටිය නිර්මාණය කරන්න යනකොට මේ ගොවිපොලේ අයිතිකාරයා කියලා තියෙනවා මේක ස්ථිරව නිර්මාණය කරන්න කියලා. ඒක වෙලා තියෙන 2010 දී. ඉතින් අද ඒ ස්ථිරවම නිර්මාණය කරපු භූමිය දෙස් විදේශිකයන්ගේ විශේෂ ආකර්ෂණයක් දිනාගෙන නිව්සීලන්ඩ් වල මාසෙකට වැඩි ඩොලර් ප්‍රමාණයක් හම්බ කරලා දෙන
ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් ඒක පුදුමාකාර හැම පැත්තකින් ගත්තාම ඉතින් පුදුම හිතෙන දෙයක්. චිත්‍රපටය පැත්තෙන් ගත්තත් නවසීලන්තයට දක්වන ඒ ආර්ථික හයිය පැත්තෙන් ගත්තත් නවසීලන්තයේ ඉන්න ඒ මිනිසුන්ට දෙන රස්සා ප්‍රමාණය දිහා බැලුවත් මේක ඇත්තටම ලොකු හොඳ කන්සෙප්ට් එකක් කියන එක කියන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙහෙම ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා මේ බිල්බෝ ජීවත් වුණු නිවස. එහි ඔහු පාවිච්චි කරපු දුම් පයිප්පය සහ පොත සහ ඔහු හිඳගත්ත ඒ බංකුව එතන තියෙනවා. මතක ඇති මේ පඩිපෙළේ ඔහු නැගලා බැහැලා යන විදිහ මේ හොබිටන් චිත්‍රපටිය බලපු කෙනෙක්ට. ඉතින් මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙයාගේ මේ නිවස ඉහළ බිල්බෝගේ නිවස ඉහළ විශාල ඔග්ගසක් නිර්මාණය කරලා තියෙනවා. මේක කෘතිමව නිර්මාණය කරපු ඔග්ගසක්. කොළ සහ අතු අතින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අතින් තමයි මේක පාට කරලා තියෙන්නේ. මෙතෙන්දී මේ එකතු වෙන නරඹන්නන්ට ඇත්තටම විශේෂිත අවස්ථාවක් හම්බෙනවා. ඒක තමයි මේ ෆ්‍රෝඩෝ ජීවත් වුණු නිවසට ඇතුල් වෙන්න පුළුවන් හැකියාව. ඉතින් එතන ඒ නිර්මාණය කරලා තියෙන ඒ නිවාසවලට ඇතුල් වෙන්න අවශ්‍ය අයට මේ විදිහට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි දැන් මේ හදන්නේ මේ නිවාස දෙකෙන් එකට ඇතුල් වෙලා මේක ඇතුළ කොහොමද කියලා බලන්න. ඉතින් ඒ අවස්ථාව තමයි මේ විදිහට උදා වෙන්නේ. ඇතරම තාම ලස්සන අවස්ථාවක් සහ කලාතුරකින් හැමෝටම නොලැබෙන දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේක කොහොමද වචන වලට පෙරලන්නේ? ඒක ඒ තරමටම සුන්දරයි. නවසීලන්තයේ කොහේ හරි ඉන්න කෙනෙක් එන්න ඇවිල්ලා මේ අවස්ථාව භුක්ති විඳින්න රස විඳින්න ඇත්තටම ජීවිතේට මේවා සෑහෙන්න වටින අත්දැකීම්. චූටි බංකු, චූටි කාමර, චූටි ඇඳන්, පොඩි පොඩි මේස, මේවා ඇත්තටම මේ වෙනම ලෝකයකට අපි ගෙන යනවා වගේ හැඟීමක් තමයි මේ අවස්ථාවේ මට නම් දැනෙන්නේ. මේක වචන වලට පෙරලන්න අමාරු. බොහොම ලස්සන අත්දැකීමක්. මෙතන පිටවීමේ දොර. එතනින් අපි එළියට පිට වෙනවා. පිට වෙන්නේ අපේ ඊළඟ ස්ථානයට. ඔයාලා එක දන්නවා ඇති ඩ්‍රැගන් ඉන් කොටස. ඉතින් මේ ගල් පාලමෙන් ගොඩ වෙලා මෙන්න මේ ජලකරාමේ ඔයාලා හොඳින් අඳුරන රූප රාමු මේක. ඉතින් මේවා ඇත්තටම සමීප දසුන් විදිහට අපිට සමීප අත්දැකීම් විදිහට ලැබෙනකොට ඒක පුදුමාකාර හැඟීමක්. පුංචි තිරේ දැක්ක දේවල් නැවත අපි සමීපව භුක්ති විඳින්න ලැබීම පුදුමාකාර හැඟීමක් ගෙන දෙන අවස්ථාවක්. ඉතින් මෙන්න මේ ග්‍රීන් ඉන් කොටසේ ඇතුලේ අපිට පුළුවන් ජින්ජර් බියර් පානයක් නොමිලේ රස බලන්න. රස බලලා මේක ඇතුලේ කොහොමද කියන තත්ත්වයක් අත්දැකලම එතනින් පිට වෙන්න පුළුවන්. ඉතින් මේ ගිනිමැලේ රස්නියත් සමගින් අදට මා ඔබෙන් සමුගන්නවා. ආයෙත් හම්බෙමු නවසීලන්තයේ සුන්දර දවසකින්. එතෙක්